Hi guys, welcome back to our YouTube channel. අද අපි යන්නේ කතරගමට. අපි කතරගම යන අතරමඟ ඉන්නේ. දැන් හම්බන්තොට හරියේ. ඒ අතරදි මට බඩිනු කරකුත් හම්බුණා. උදේ 7ට විතර තමයි ගමන පටන් ගත්තේ අපි. තවත් දෙවල් ගොඩක් හම්බුණා. කිලෝමීටර් 200කට විතර ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මුලින්ම අපි ගියා ඉතින් අන්දරේගේ සොහොන බලන්න. හරිම ලස්සන තැන. අවුව ගොඩක් සැර නිසා අපි එතනින් මඩුස් කරා යන්නේ. හිමත් කතරගමට යන ගමන් ලස්සන පාරක්. ටිකක් ගොඩක් දුර වෙනකන් තිබ්බනේ මේක. මේ පාර. මේ පාර වෙනම වයිබ් එකක්. ගොඩක් කට්ටිය මේ පාරේ ගිහිල්ලා තියෙනවා. අපි ඉතින් ඔයගොල්ලත් එක්කත් බෙදාගත්තා. මේ යන ගමන් අපිට කිරි කන්න තැනක් හම්බුණා. කිරි කාලා චිල් එකේ වීල් එකේ දෙන්නත් එක්ක ඔය මම වැඩට එක්කන් ගිය ගෑන් ළමයා. අනේ. ඉතින් අපි ඊට පස්සේ මල් පොකුරු කඳරගෙන කිරිවිහෙර වැඳ පුදා ගන්න තමයි ගියේ. අපි කිරිවෙහෙරට යනකම් දන්නේ නැහැ මේ වගේ අෂ්ටපාන පූජාවක් තියෙනවා කියලා. ඉතින් අපි ඒකටත් සම්බන්ධ වුණා. ඇත්තටම ලොකු පිනක් අපි කරගත්තේ. අපි යොදනුවත්මම ගිහිල්ලා හිතන්නේවත් නැති වෙලාවක ඉතින් අපි මේකට සම්බන්ධ වුණා. හරිම ලස්සන පූජාවක්. අපි ඒ ගොඩක් දිගට තියුණා. ටික වෙලාවක් තියුනේ නේද? ඔව් කිලෝමීටර් ගාණක් දිග පෙරහැර. හරිම ලස්සනයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ඒකත් ෂෙයා කරගත්තා. ඉතින් මේ තමයි අපි ඊළඟ දවසේ අපි ගියේ කොහෙද? සෙල්ල කතරගම. ඉතින් අපි මේ යන ගම. සෙල්ල කතරගම ගිහිල්ලා ඉතින් මේ සෙල්ල කතරගම ගහපු ෆොටෝස් ටිකකුත් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඊට පස්සේ අපි ගියේ ටෙලිසිනමා ගම්මානයට. එතනත් මාරම ලස්සන තැනක්. ෂූට් කරන්න හැම දෙයකටම මෙතන ගොඩාක්ම ලස්සනයි. ඉතින් ඊළඟට මේ තියෙන්නේ තිස්සවැව. නේද? ඔව්. ඉතින් අපි මෙතන ලස්සන කෑමක් කෑවා. ඒක මම ජීවිතේ පළවෙනි වතාවට කාපු කෑම. වැව් මාළු. දේවාලේ ගායන් පොරි දාලා වැව ගාවින් කනවා. එහෙම නෙමෙයි. ඉතින් මේක රස කෑමක්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. එතකන් පරිස්සමින් ඉන්න. බයි.